ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සෙනෙහවර ආර්යාව මල්ලිකා දිසානායක ආර්යාව හොඳ පැහැදිලි පිරිසිදු සිංහල බෞද්ධ කාන්තාවක් කුල කාන්තාවක් මම කියන්නේ ඇස් දෙකෙන් දැකපු නිසා අනම්මනම් ලොකු පාට් ඊළඟට තොල් රතු කරගෙන මේකප් කරගෙන ලිප් ටිප් ගාගෙන කැපී පෙනෙන මොකක්වත් නැහැ. එතුමිය මහා සෑය ජයශ්‍රී මහා බෝධිය වඳින්න යනවා. නිතර යනවා. ඒ යන වෙලාවක තමයි මාව හොයාගෙන ආවේ. මාව හොයලා තියෙනවා. මම ඉන්නේ කොහෙද මොනවද කරන්නේ? ඊට පස්සේ තමයි ශ්‍රාවස්තිපුරට එක වාහනයක 3 දෙනෙක් සමග මාත් එක්ක ආවේ. ඇවිල්ලා කතා කරනකොට මම තමයි ජනපති ආර්යාව. එහෙම නෑ කතා බහ කරනකොට මට හිතුණා මේ මාව බලන්න ඇවිල්ලා ඉන්නේ විශේෂ කෙනෙක් කියලා. ඊට පස්සේ තමයි දැනගත්තේ මේ අපේ ජනාධිපතිතුමාගේ භාර්යාව කියලා. මම ගෞරවය දීලා කතා කරා ආර්යාව කියලා. අනේ හාමුදුරනේ මට ආර්යාව කියන්න එපා. එහෙමයි කිව්වේ. කිසිම ලොකුකමක් නැහැ. බොහෝම අහිංසක නිහතමානී හෙළ කුල කතක් කාන්තාවක්. සිරන්ති වික්‍රමසිංහල වගේ මෙහෙන් ලක්ෂ ගණන් වියදම් කරගෙන මේකප් දාගෙන මා මේ ඔබ අමතන්නේ ඔබගේ අනාගත ආර්යාව ලෙසයි. සජිත් ප්‍රේමදාසගේ ජලනී ආර්යාව වගේ එහෙම ආර්යාව වුණ නැහැ. බොහොම නිහඬ ඒත් මට කිව්වේ හාමුදුරනේ මම කාටවත් බය නැහැ. නිර්භීත කාන්තාවක්. මම එතුමියට ආරාධනා කරනවා ඔබතුමිය පන්සලට යන්න. ජනාධි මේ රාජපක්ෂ පවුල් වගේ බලය අල්ලගෙන දඟලගෙන ඒ බලයෙන් මිනිස්සු මරමරා තාජුදීල්ල මරමරා එහෙම නෑනේ. බෞද්ධ පන්සල් වලට ගිහිල්ලා ඒ පන්සල් විහෙර විහාර දියුණු කරන්නට වැඩ කිරීම හොඳ පුණ්‍ය කටයුත්තක්. ජනාධිපතිතුමාගේ රාජකාරිය කරගෙන යයි. රට කරගෙන යයි. පටලවාගෙන නෑනේ. සමහරක් ඒ හොයනවනේ කෝ ජනාධිපතිගේ බිරිඳ. ඔය ඉන්නේ ජනාධිපති ආර්යාව තමයි. ඔය දකින්නේ. හත්නූරුවේ සිරිදම්ම අපේ හාමුදුරුවන්ගේ බණ අහන්න ඇවිල්ලා හිටිය ජනපති ආර්යාව. මේ ඇස් දෙකෙන් දැකපු නිසා කෙටි තාම නිහතමානී. ඉතින් මට වෙන උන් ආවනම් කොහොමද? හම්බ වෙන්න පුළුවන්ද? අපි කොයිතරම් කතා කරත් අඩුම තරමින් බලන්නේ නැයිද? හොයාගෙන ඉද බලන්න. ගිහිල්ලා ඊළඟට ඒකට මේ ආරාධනා කරලා එනකොට පුළුවන් තරම් ගාඩ් එක දාලා පොලිසියෙන් 50ක් 100ක් පන්සල ගෙනල්ලා වට කරලා තොරන් ගහලා පාවඩ දාලා බෙර ගහලා පිළිගන්න ඕනේ. නැත්තම් ඉවරයි. පොඩ්ඩක් වරදුනොත් ඉවරයි. මේ මොකක්වත් නැහැ. පන්සලට එනවා මේ ජනපති ආර්යාව කියලා මම දන්නේ නැහැ. ඉතින් මම බයින්න ඕන තැන ඕන කෙනෙකුට බයිනවා. හැබැයි හිතේ නැහැ කිව්වා ඉවරයි. රාජාංගනේ හාමුදුරුවෝ හැටි මට හිතේ තියාගන්න දෙයක්වත් නැහැ. හැබැයි මන් දැකපු ඉතාම සරල නිහතමානී ආර්යාව තමයි මෙතුමිය. මට පුළුවන් විදිහට මන් තේ එකක් දුන්නා. ඒක බීලා බොම්ම සතුටින් අනේ මට බොන්න බෑ මොකක්වත් නැහැ. බොහොම සතුටින් කතා කරලා මගේ ස්ටුඩියෝ එකට එක්කන් ගියා. ඒකටත් ඇතුළට ගිහිල්ලා බැලුවා. ටික වෙලාවක් අපි කතා කර හිටියා. බොහොම නිහතමානී සරල කෙනෙක්. තුමිය මට කිව්වා බය නැතුව මම ආවා කියලා හාමුදුරු වීඩියෝ එකක් දාන්න කියලා. ඊට පස්සේ තමයි මම දැම්මේ ජනාධිපති ආර්යාව පන්සලට ආවා කියලා. ඒක සමහරුන්ට දරා ගන්න බෑනේ ගහනවා මඩ. ඉතින් මේ එතුමිය බය නැහැ. ජනාධිපතිතුමාට හොඳ නැහැනේ මොකක් හරි වුණොත්. දැන් ඔය වීඩියෝ එකක් අත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණ අහපු වීඩියෝ එකක් කොහොම හරි යනවා දැන්. දැන් ඒකටත් මඩ ගහනවනේ. මම කියන්නේ මේ තමයි සමාජයේ හැටි. ජනාධිපතිතුමාට කොයිතරම් බැන්නද? හරි. මේ කතා කරන මමත් බැන්නනේ. නමුත් අපි සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. අපිට මේ
මේ සුරංගනාව වැඩක් නැහැ. සාමාන්‍ය මිනිසුත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒ මිනිසුන්ගේ දුක දන්න අය ඕනේ. මේ එවැනි නිහතමානී ආර්යාවක් අපි රජුරුවන්ගේ විරිඳට රැජින කියන්න අපි පැකිලෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ භාර්යාවට ආර්යාව කියන්න අපි පැකිලෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. හොරුන්ට බයිනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හොරකම් කළා නැහැ. ඒ නිසා රාජාංගනේ හාමුදුරුවන්ගෙන් බේරිලා ඉන්නවා. නැත්තම් අම්මා මෝන යන්න බයිනවා. හරි. නැත්තම් අම්මා මෝ නැති වෙන්න හාමුදුරුවෝ බයිනවා. ඒ තමයි මගේ හැටි. හැබැයි මේ ජනාධිපතිතුමා මාව රකින්න බව මා දන්නවා. මේ ආණ්ඩුව මාව රකින්න. අගමැති හරින ප්‍රමුඛ 159ක් වෙච්ච අමාත්‍ය මණ්ඩලය മന്ത്രിවරු හැමෝම മന്ത്രിවරු ටික ඇමතිවරු ටික මේ පාක්ෂිකයෝ ටික මාව රකින්න බව මම දන්නවා. හරි. දැන් රටට ආදරේ මේ සිංහල බෞද්ධ නියම කාන්තාවක්. හැබැයි කාටවත් කියන්නේ ජනාධිපතිතුමා ඉතින් දැන් ජනාධිපති නිසා පන්සලට යනකොට කැමරාව අරගෙන යනවා. ඒ පෙන්වන්න එපා රටේ මිනිසුන්ට. හැබැයි මේ ආර්යාවත් එහෙම තමයි. කැලණි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමේ සභාපති තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. මේ ආර්යාවත් එහෙම තමයි. හොද්ද බුදුදහමට ලැබි කෙනෙක්. ඉතින් මේ ජනාධිපතිතුමා රැක ගන්න ඕනේ. මේ පවුල රැක ගන්න ඕනේ. අපිට ආදරය කරන රටට ආදරය කරන දුප්පතාගේ දුක දන්න මිනිස්සෙක්. මම කවදාවත් බොරු කියන්නේ නැහැ. බොරු කියලත් නැහැ. මට නම්බරෙත් දීලා ගියේ. නම්බරෙත් මම ළඟ තියෙන. හැබැයි මම අද වෙනකන් කතා කරලා කිසිම උදව්වක් ඉල්ලලා නැහැ. ඒ තමයි රාජාංගනේ හාමුදුරුවෝ හැටි. ජනපති ආර්යාවට කතා කරලා මට මෙහෙම තියෙනවා මට ආරම්භදී මේ ෆෝන් එකෙන් දැකලා කවුරු හරි උදව් කරොත් මිසක් කිසි දවසකදී උදව්වක් ඉල්ලලා නැහැ. හරි? ඉතින් මම ඒක මේ ඔබට කියන්න ඕනේ. ඉතින් ඔය යන නිසා කියන්නේ ඊටාම නිහතමානී මල්ලිකා දිසානායක ආර්යාව බය නැතුව ඉදිරියට එන්න පන්සල් ටික ඔබතුමිය බාර ගන්න පන්සල් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරන්න බණ අහන්න යන්න හැමතැනකම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊටාම නිහතමානී අපේ රටට ආදරය කරන ජනාධිපතිතුමා වගේම කෙනෙක්. හොරකම බොරුව වංචාව නැති අර කාලකන්ණි වගේ මහජනයාගේ දේපල වලින් ජීවත් වෙන්නේ නැති සැප ගන්න නැති මිනිහ මරන්න නැති අපිට බරක් නැති රටට බරක් නැති මහජනයාට බරක් නැති පවුලක්. මේ පවුල අපි ආරක්ෂා කරගන්න ඕනේ. හරි? ඒක නිසා මේ සමහරු එකට මඩ ගහලා තියෙන මේ ජෙප්පන්ගේ පච මේ ජනපති ආර්යාව නෙමෙයි මේ වෙන ගෑණියක් නෑ ජනාධිපති ආර්යාව. බොහොම නිහතමානී වටිනාම කෙනෙක්. අපි ආරක්ෂා කරගන්න ඕනේ. අර මේ මෙතෙක් අපේ රට පාලනය කරපු ජනාධිපතිවරුන්ගේ ශ්‍රේෂ්ඨතම ආර්යාව ගරු ජනාධිපතිතුමාගෙන තිල්ලනවා. ඔබතුමත් බය නැතුව රටේ විශේෂ අවස්ථාවලදී අරගෙන යන්න ඔබතුමාගේ ආර්යාව මේ රටේ මිනිස්සු කවුරුත් දොස් කියන්නේ නැහැ. නිදහස් දිනේට වෙන්න පුළුවන්. රණ විරුද්ධින්ට වෙන්න පුළුවන්. අරගෙන යන්න. හරි? හංගන්න දෙයක් නැහැ. නා අවුරුදු සමරනකොට පවුලේ ඇත් එක්ක සමරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ රටේ මිනිස්සු බයින්නේ නැහැ. මේ රටේ මිනිසුන්ට ඕනේ මහජනයාගේ දේපොළ මංකොල්ල කන්නේ නැති නායකයෙක් පවුලක් විතරයි. සැප ගන්නෙ නැති. රටට හොඳට නීතිය දැන් ක්‍රියාත්මක වෙනවා. පාස්කු මේ ප්‍රහාරයට කවදාවත් කිරේ ගියේ නැති පොලිස්පතිවරු යනවා. අකිල විරාස්ලා යනවා. ඊළඟට හේමසිරි ප්‍රනාන්දුලා යනවා. එක එක යනවා. රට හොඳට ක්‍රියාත්මක වෙනවා. හරි? ටික ටික තෙල් පෝලිං ගෑස් පෝලිං තිබිච්ච රටක්. පණ ඇදපු රටක්. මහමග මිරිච්ච මිනිස්සු මැරිච්ච රටක්. දිට්වා කුණාටු ලෝක තෙල් අර්බුද ඒවත් එක්ක මේ ගමන යන්නේ. දැන් අලුතෙන් බස් එනවා ලංකාවට. පාරවල් ටික ටික හදාගෙන යනවා. ටික ටික රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. ඉතින් තාම මොකද අපිට කියන්නේ? අපි දුන්න ඡන්දේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි හරිම සතුටුයි. අපි ඔබතුමා මොන රාජාංගනේ හාමුදුරුවෝ ශ්‍රාවස්තිපුර හිටියත් රාජාංගනේ හිටියත් ඔබතුමා රකින්න රාජකාරිය කරනවා. ඒක වය වෙන්න එපා. පණ පිටින් ඉන්නකම් අපි ඒක කරනවා. ආයේ මේ ආණ්ඩුව වටන්න දෙන්නේ නැහැ. කවදාවත්. කිසිම හොරෙකුට. මම එකයි ඉල්ලන්නේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මේ හාමුදුරුවන්ගේ අඩුපාඩු ඇති ජනාධිපතිතුමනි අනුකම්පා කරන්න. ඒ ඉන්න ටිකත් රැක ගන්න. ඒ අඩුපාඩු හදා ගන්න. මොකද අපි මේ වෙන කොහෙන්වත් ගෙනලා මහාන කරන්න නෙවෙයිනේ. මෙච්චර කාලයක් මේ දේශපාලකයෝ මේ පන්සල් රකින්න කියලා කරේ හාමුදුරු ටික විනාශ කරපු එකයි පන්සල විනාශ කරපු එකයි. ඉතින් වෙනස් ක්‍රමයකට මේ සිවුරක් දාගෙන ඉන්න මිනිස්සු අනුකම්පා කරලා අපටත් කේන් තියෙනවා තරහ යනවා. ඉතින් ඒ හාමුදුරු ටික රැක ගන්නට ඕනේ. ಜಾති ආගම් ભેදයකින් තොරව අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අපි හැමෝම සමගින් මේ රටේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙමනම්
මට ඔය ටික තමයි මම හිතන්නේ මේ කතා මාතෘකාව කතා වෙන නිසායි මම ගත්තේ. මේ මල්ලිකා දිසානායක ජනපති ආර්යා බොහෝම ශ්‍රේෂ්ඨ කුල කාන්තාවක්. ඉතින් අපිට හරි සතුටුයි අපේ රටේ මේ එවැනි කෙනෙක් සිටීම පිළිබඳව. පිරුවන් සරණයි.